සමිරානෝ මගේ ගෙදරාවේ එතුමානෝ සතපයිමාන තනබිමේ. එසේම ඔබත් ඔබට අනකල සියල්ල කළ පසු අපි දාසයෝය. ස්තුතියක් අපට හිමි නැත. කළ යුතු දෙය පමණක් අපි කළමු යැයි කියන්නේයි වදාළසේක. අද විරිදා දවසේ කියවීම ඇතුලේ මතක තියාගන්න ජේසු ඔබ කෙරෙහි මහත් විශ්වාසයක් කියලා තමයි ඔබ මේ ලෝකෙට එව්වේ ජේසුගේ වැඩේ කරන්න. ස්වාමියෙක් දාසයෙකුට වැඩක් කියන්නේ විශ්වාසයක් තියලා ඒ ස්වාමියාට අවශ්‍ය වැඩේ දාසය කරයි කියලා. ආයෙකට ස්තුතියක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඔබ මේ වගකීම ඔබට ලැබිලා තියෙන මේ දේ කරන නිසා. අපි සමහර වෙලාවට ජේසුගේ වැඩ කරමින් අපේ යටිහිතෙන් ජේසුත් අපිට ස්තුති කරන්න ඕන, ජේසුත් අපිට ගරු කරන්න ඕන, ජේසු අපිට සලකන්න ඕන වගේ සිතුවිලි වලට යනවා. ඒක මහා වැරදි. ඔබ ජේසුට ඕන දේ කරන්න තමයි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. අන්න එතනදී ඔබේ යටි අරමුණු ඉටු කරගන්න අදහසින් ඔබ ජේසුගේ වැඩ කරන්න යන්න එපා. පිටක ඔබ අන්ත දුගියෙක් වෙයි. ඔබ හිඟන්නෙක් වෙයි. ඔබට සමහර වෙලාවට කැමරට දෙයක් නැති වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඔබ ජේසුගේ වැඩේට තමයි ඉඩ දෙන්න ඕනේ. මොකද ජේසු ඔබ තුලින් සමාජයට දෙන පණිවිඩය හරි ප්‍රබලයි. ඒ නිසා ඔබ ජේසුට යටත් වෙන්න. ජේසුට යටත් වෙනවා වගේ පෙන්නලා ඔබේ අරමුණු ඉටු කරගන්නට වටපිටාව හදාගන්න එපා. ඔබ ජේසු පිටයි.